බුදුරජාණන් වහන්සේ අප වෙනවා පින්වත් මහණෙනි ඔබ අවමේ දින 7ක් හෝ උපරිමයේ අවුරුදු 7ක් ඇතුළත මේ සතිපට්ඨානය වැඩුවොත් මෙන්න මේ අනිත්‍ය දුක් අනාත්ම ධර්මතාවයේ තුලින් මෙන්න මේක මේ ස්වභාවය හරියට බැලුවොත් ඔබට අනාගාමී වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ අප වෙනවා. අවම දින 7ක් උපරිම අවම දින 7ක් උපරිම අවුරුදු 7ක් ඇතුළත. එතකොට දවසකට අපි තුමු විනාඩි 1440ක් වගේ මට මතක කරට මට මතක නැහැ. අපි තුමු 1440යි කියලා. දවසට විනාඩි 1440ක් තියෙනවා. ඒ වගේව 7ක් තමයි සතියක් කියන්නේ. ඒක 300 වැඩි කිරීම 7 තමයි අවුරුදු 7ක් කියන්නේ. අපි දින 7ක් ගමුකෝ. 1440යි මට මතක විදිහට අපි තුමු 40යි කියලා 1440 වැඩි කිරීම 7 දින ගාණක් තියෙනව නේද? ඒක හේවත් මේ විනාඩි ගාණක් තියෙනවනේ. 1440 වැඩි කිරීම 7 සමානයි විනාඩි ගාණක් තියෙනවනේ. එතකොට අපි දවසකට අපි හිතමුකෝ අපට සිහියෙන් මේ ධර්මතාවය දැක්කේ විනාඩියයි කියලා. අපි දවසටම දැක්කේ විනාඩියයි. එතකොට අවුරුද්දට දැකලා තියෙන විනාඩි කීයද? 365යි. අවුරුදු 7ක් දින 7ක් නෙමෙයි දවසක් සම්පූර්ණ කරගන්න අවුරුදු කීයක් කියයිද? මම කියන අංකය තේරුණාද? නැවත ආයෙ මතක් කරන්න. දවසට අපි හිතුව මට මතක නැහැ විනාඩි 1440ක් වදම් මට මතක. 1440යි. ඒ වගේව 7ක් සතියයි. සතියක් අවම සතියක් උපරිමයේ අවුරුදු 7ක් තුල මේ සතිපට්ඨානය තුලේ ජීවත් වුණොත් මේ ධර්මතාවයේ අනිත්‍ය දුක නැතවෙන් දැකීමින් හිටියොත් කලලමිත් ආශ්‍රයත් එක්ක බුදුහාරු අප වෙනවා අනාගාමි වෙනවා කියලා. එතකොට අපිට මේ සිහිය මේ අනිත්‍යතාවයේ දකින්නේ දවසට අපි තුමු විනාඩියයි කියලා. හැබැයි දවසට තියෙනවා විනාඩි 1440ක්. 1439ක් නතර අසිහියෙන්. එතකොට දවසට විනාඩියයි. එතකොට අවුරුද්දට දවස් 365යි නා විනාඩි 365යි. එතකොට දවසක් සම්පූර්ණ කරන අවුරුදු කීයක් යයිද? ඒ වගේව 7ක් තමයි අවම. එහෙනම් ඒ වගේව 7ක් නෙමෙයි එකක් සම්පූර්ණත් එච්චර දවසක් යනවා නම් 7ක් සම්පූර්ණ අවුරුදු කීයක් යයිද? ජීවිත කාලය ඇති වෙයිද? එහෙනම් තේරෙනවද කරන්න දෙයක් තියනවා කියලා? ඒකයි අපි මේ නිතර කියන්නේ. සතර සෝතාපට්ටි අංගවල බුදුහාම දේශනා කරනවානේ කරන්න මුලින්ම කරන්න තියෙන දේ සද්ධර්ම ශ්‍රවණය කියලා. ඒක මූලික කරන තමයි මේක තේරෙන්නේ. එතකොට සද්ධර්ම ශ්‍රවණය කරනලාට ඔබේ මානසිකාරයක ඉන්නවා. ඒත් එහෙම යනවා. නමුත් බහුතරක් ඉන්නවා. නමුත් ඒ වගේ දෙයකින් ඇරෙන්න ඔබ සද්ධර්ම ශ්‍රවණය කරන ලාවක් ඇරෙන්න ඔබට තනියෙන් මානසිකාරය සද්ධර්ම ශ්‍රවණය කරන ලාවක් හෝ ධම්ම සාකච්ඡා කරන ලාවක් ඇරෙන්න ඔබේ ජීවිතේ වැඩිපුරම තියෙන ඊට එහා වෙලාවල්නේ බලන්න කොච්චර මානසිකාරය වෙනවද කියලා. එහෙනම් දින 7ක් සපුරා ගන්නත් අවුරුදු කීයක් යයිද? ඒ කියන්නේ මේ ඒකයි බුදුහාරෝ හොඳම උදාහරණයක් කියන්නේ හිස ගිනි ගත්තෙක් එගින්නේවත් නැහැ. මේ කරගන්න කිව්වේ ඒකයි. නමුත් දැන් එහෙම කියලා මේ නැති කලබලයක් හදන කුලප්පුව හදාන් ගියොත් එimhe කොහොමත්ම කරගන්න බෑ. නමුත් මේ පුරුද්ද හදා ගන්න ඕන.